අපනේ හා දැනුම ප්‍රගතිය හා බලය යන මාවත් ආලෝකමත් කරන ලෝකයක ඉස්ලාමය දිව්‍යමය ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරයි. ඉගෙනීම නමස්කාරයක් ලෙස සලකයි. අල් කුර්ආනය මනුෂ්‍යත්වයට හෙළිදරව් කරන ලද පළමු වචනය. යාඥා කරන්න හෝ විශ්වාස කරන්න හෝ නොව කියවන්න යැයි ඔබ දැන සිටියාද? මෙම තනි අනකිරීම සදාකාලිත්වය තුළට කාවැති කුතුහලය, පරාවර්තනය සහ යානය මත ගොඩනැගෙනු ඇදහිල්ලක මුල්ගල බවට පත්විය. මුහම්මද් නබිතුමාට ප්‍රථමයෙන්ම හිරා ගුහාවෙහි වහී පහළ වූ එම මොහොතද මෙහිදී සිහිපත් කළ යුතුමය. මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු මිනිසාව ලේ කැටියෙන් මැව්වේය. නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය. ඔහු පන්හින්දෙන් ලිවීමට ඉගැන්වුවේය. මිනිසාට ඔහු නොදැන සිටිතේ ඔහු ඉගැන්වේය. මින් අල්ලාහ්ගේ නිර්මාණය සමග සම්බන්ධ වීම, තමන්ව තවදුරටත් දියුණු කිරීම සහ දිව්‍යමය මාර්ගෝපදේශනය අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපනයේ අවශ්‍යතාවය අවධාරණය කරයි. යමෙක් දැනුම සෙවීමේ මාවතක ගමන් කරයිද අල්ලාහ් ඔහුට ස්වර්ගයට යන මාර්ගය පාසු කරයි. ඉගැනීම මානව සංවර්ධනය සඳහා මෙවලමක් පමණක් නොව අධ්‍යාත්මික උන්නතියට සහ සදාකාලික සමෘද්ධිය සඳහා මාර්ගයක් බව මින් අවධාරණය කරයි. අල් කුර්ආනය උගත් අයව උසස් කරනුයේ මෙලෙසය. දන්නවුන් නොදන්නවුන්ට සමානද? අවබෝධය ඇති මිනිසුන් කවුරුන්ද? ඔවුන් පමණක් මතක තබා ගනු ඇත. වාක්‍ය ඉස්ලාමයේ දැනුම ඇති අය කෙරෙහි දක්වන පැහැදීම ඉස්මතු කරන අතර දැනුම සහ නොදැනුවත්කම අතර වෙනස අවධාරණය කරයි. ඉස්ලාමයෙහි දැනුම හා අධ්‍යාපනය හුදෙක් ශාස්ත්‍රීය ඉටුවීමක් පමණක් නොව එයට ප්‍රායෝගික යෙදුමක් ඇත. ඒ සදාචාරාත්මක හැසිරීම් මෙහෙයවයි. යුක්තිය පුවර්ධනය කරයි. මුස්ලිම්වරුන් මනුෂ්‍යත්වයට සේවය කිරීමට, නිර්මාණශීලීත්වය දිරිමත් කිරීමට සහ අධ්‍යාපනය හා තොරතුරු හෝමාරු කර ගැනීමෙන් ශ්‍රේෂ්ඨ සමාජයට දායක වීමට මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දිරිමත් කළේ මෙලෙසයි. මිනිසුන්ගෙන් හොඳම පුද්ගලයා සෙසු මනුෂ්‍ය වර්ගයාට වඩාත්ම ප්‍රතිලාභ ගෙන දෙන අයයි. මෙසේ තිබියදෙත් ඉස්ලාමයේ ඉගැන්වීම සම්බන්ධව බොහෝ වැරදි වැටහීම් පවතී. නිදසුනක් වශයෙන් එක් පොදු මතයක් වන්නේ ඉස්ලාමය විද්‍යාත්මක දැනුම සඳහා ඉඩ නොසලකන බවයි. නමුත් සත්‍ය වන්නේ අල් කුර්ආනයම ලොව අධ්‍යයනය සහ විද්‍යාත්මක දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට දිරිමත් කිරීමයි. ඔවුන් ආසහ පොළව ගැනත් මෙනෙහි කරන්නේ නැද්ද? තවත් මතයක් වන්නේ ඉස්ලාමයේ විශේෂයෙන්ම කාන්තාවන්ට අධ්‍යාපනය සීමා කරන බවයි. මෙම වැරදි මිත්‍යාව මෙම හදීසයෙන් නිවැරදි කරන්නේ මෙලෙසයි. දැනුම සෙවීම සෑම මුස්ලිම්වරයෙකුගේම යුතුකමකි. එම හදීසය ඉස්ලාමයේ අධ්‍යාපනය සම්බන්ධව පවතින වැදගත්කම පහදා දේ. එය කාන්තාවන්ටද සමාන විහිදෙන බව අවධාරණය කරයි. මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන්ගේ ක්‍රියාවන්ද මීට සාක්ෂි දරයි. සාර්ථක ව්‍යාපාරික හා මනා දැනුමැති කාන්තාවක් වූ බිරිඳ ඛදීජා රලියල්ලාහු අන්හා සහ වඩා දැනුමැති සහකාරියක වූ ආයිෂා රලියල්ලාහු අන්හා වැනි කාන්තාවන් දිරිමත් කිරීමෙන් එය මනා ලෙස පිළිබිඹු වේ.